අයිබෝන් අපේ කමල් මහත්තයා. අයිබෝන්. ඔව් මම ඔබතුමාගෙන් අහන්න මේ වෙලාවේ කැමති අනුරාධපුර දිස්ත්‍රික්කයේ ලොකු කාර්යභාරයක් කරන ඔබතුමා සරුජන බලය නියෝජනය කරමින්. ඇත්තටම මේ වෙලාවේ ඔබතුමා සරුජන ගොවි කම්කරු නියෝජනය කරන නිසා මේ වෙලාවේ ගොවියන්ට දැඩි ප්‍රශ්නයක් තියලා මාධ්‍ය හැම එකකින්ම වායි කියන ඔබතුමා ඒ පිළිබඳව දරන මතේ අදහස කොහොමද? ඇත්තටම වර්තමාන ආණ්ඩුව බලයට ආවේ ගොවියාට අවශ්‍ය සහන ටික සපයන ගොවි ජනතාවගේ එකම ගැලවුම්කාරයා විදිහට තමයි පහුගිය කාලවකවානුව වෙනුම විපක්ෂයේදී වර්තමාන ආණ්ඩුව පෙනී සිටියේ. නමුත් අද වෙනතුරු බලයට ආවට පස්සේ සම්පූර්ණම ගොවි ජනතාව අමතක කරලා ගොවි ජනතාව පැත්තකට දාලා ගොවි ජන පාගලා ගොවි ජනතාවගේ අවශ්‍යතාවයේ සිතුම් පැතුම් පැත්තකට දාලා තමයි වර්තමාන ආණ්ඩුව යන්නේ. අද වෙනකොට ගොවි ජනතාව ඉතාම අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා වර්තමාන ආණ්ඩුව ගෙනියන මේ ක්‍රියාදාමය හරහා. ඔබතුමා කොහොමද එහෙම කියන්නේ? ගොවි ජනතාව තමයි එකතු වෙලා පෙර කරපු ආණ්ඩු සියල්ලක්ම හොරු කියන මතය ගෙනෙල්ලා මහා පාරට බහැලා මේ අනුර කුමාර ජනාධිපතිවරයා පත් කරේ. එතකොට එතුමන්ලා දැන් ආපහු කොහොමද කියන්නේ මේගොල්ලෝ හොඳ නැහැ කියලා? ඔව් කේරී ගොවි ජනතාවගේ විශ්වාසයක් තිබුණා. ඔහු අනුරාධපුරයේ ගොවි ජනතාවගේ පුත්‍රයෙක් කියන විශ්වාසය තිබුණා. නමුත් අද වන විට වර්තමාන කුසිකර්ම ඇමතිවරයා හා නියෝජ්‍ය ඇමතිවරයාගේ හැසිරීම අනුව එවැගේම කුසි බලධාරීන්ගේ හැසිරීම අනුව හදවන විට ගොවි ජනතාවට අවශ්‍ය කිසිම සහනයක් මේ ආණ්ඩුවෙන් සපයලා නැහැ. විශේෂයෙන්ම වී ගොවියා මේ වෙලාව ඉතාමත් අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නවා. උන් තමන්ගේ නිෂ්පාදනය සඳහා යොදවන ඊයදෝ මිල වැඩි නිසා. ඔබතුමා එහෙම කිව්වට පිළිගන්න බෑනේ. රජයෙන් කියනවානේ කුසිකර්ම අමාත්‍යවරයා කියනවානේ මේගොල්ලෝ සියලු මුදල් ප්‍රතිපාදන වෙන් කරලා තියෙන්නේ. වී මිල ගොවියට වැඩි මිලකින් අපි මිල දී ගන්නවා කියලා කියනවා. මේකට වී මිල කීයට වගේද ඔබ කියන විදිහට යන්නේ? ඇත්තටම අපේ ප්‍රදේශයේ ගත්තොත් මේ වෙනකොට වී කිලෝක මිල රුපියල් 90-100ක් අතර මිලක තියෙන්නේ. මේ කිසිසේත්ම සෑහීමකටපත් වෙන්නේ නැහැ. අද වෙන විට පොහොර මිටියක මිල රුපියල් 17500ක් 18000ක් වෙනවා. ඒ වගේම රුපියල් 30000ක මිලක් යනවා අස්යන්නෙලන්ඩ. ඒ වගේම රුපියල් 28000ක මිලක් යනවා සීසෑමට. වර්තමාන කම්කරු කුලේ රුපියල් 3000ක් යනවා දිනකට එක් කම්කරුවෙක් සඳහා. මෙහෙම බලපුවාම වී අක්කරයකින් ලැබෙන අස්යන්න කින් සෑහීමකටපත් වෙන්න පුළුවන් ද අපිට මේ වී මිලත් එක්ක. ඒ කියන්නේ වර්තමාන ආණ්ඩුව ගොවියා රවට්ටලා ඉවරයි කියන කාරණාවද ඔබ මේ කියන්නේ? අනිවාර්යයෙන් මීට පෙර තිබුණු ආණ්ඩු වලට වඩා මේ ආණ්ඩුව අද ගොවි ජනතාව අසරණ භාවයට පත් කරලා තියෙනවා. මීට පෙර තිබුණු ආණ්ඩු සියලු ආණ්ඩු ධනපති ආණ්ඩු කිව්වා. අපි තමයි නිර්ධන පන්ති එකම ගැලවුම්කාරගේ ආණ්ඩුව කියපු වර්තමාන ආණ්ඩුව. අද අපේ රටේ ගොවි ජනතාව ඉතාම අසරණතාවයට පත් කරලා පල්ලෙහාට දාලා නැත්තරම නැති කරලා තියෙනවා. මේ රටේ ගොවි ජනතාව ළඟදීම නිසි උත්තර දෙනවා මේ ආණ්ඩුවට ගෙදර යන්න. ඒක ඔබ විශ්වාස කරනවා? ඒ කියන්නේ ගොවි ජනතාව මේකට පෙළ ගැහිලා ඉවරයි ආණ්ඩුව ගෙදර යවන්න කියන මතය තමයි ඔබේ තියෙන්නේ. අනිවාර්යයෙන්ම ගොවි ජනතාව ඉදිරියේදී දෙවන්ත උද්ඝෝෂණ ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙනවා මේ ආණ්ඩුවට එරෙහිව. ඒ කියන්නේ ඔබතුමා ඒකට නායකත්වය සපයනවා? අනිවාර්යෙන් අපි සූදානම්. ගොවි බිම් වල අර නාමල් කරුණාරත්නලාගේ කොල්ටියෙන් නෙමෙයි ඇත්ත ගොවි ජනතාව වෙනුවෙන් ඇත්ත ගොවිය විදියට ඇත්ත ගොවි නායක විදියට අපි මේ ආණ්ඩුව පරාජයට පත් කරන්න අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග තෝරනවා ගොවි ජනතාවගේ ජයග්‍රහණය වෙනුවෙන්. හරි බොහොම ස්තුතියි.